හැමෝම ආදරෙන් පිළිගන්නවා ට්‍රැවලින් චාන YouTube channel එකට. ඉතින් අද අපි ආවේ ලංකාවේ වැඩි වෙලාවක් අඳුරේ තියෙන සුන්දර මන්දාරම් නුවරට. ඔයාලත් මන්දාරම් නුවර එනවා නම් නුවරඑළිය මාර්ගය වගේම මහනුවර ඉඳලා ටිකිල්ලගස්කඩ හංගුරන් කෙත පහු කරලා පදිය පැලැල්ලට ඇවිත් හන්දියෙන් කිලෝමීටර් 11ක් විතර ගියාට පස්සේ ඔයාලට මන්දාරම් නුවරට ළඟා වෙන්න පුළුවන්. අපි ගෙදරින් පරක් වෙලා ගිහපු නිසා අපි නුවරට එද්දි රෑ 7 විතර වෙලා. ඉතින් මේ රෑට නුවර තියෙන ලස්සන බලන්න නම් ඔයාලා අනිවාර්යෙන් රෑකට නුවර එන්න ඕනේ. ඒක නම් මාරම ලස්සනයි. මන්දාරම් නුවරට ආපු අපි ඊළඟට ගියේ අපි අද නවතින නවාතැන් වලට. ඉතින් අද අපි නවතින්නේ The View Point Cottage මන්දාරම් නුවර. ඉතින් මේක තියෙන්නේ උසම උස කඳු මුදුනක. ඒක නිසා මාරම ලස්සනට වටපිටාව හොඳට පේනවා. ඉතින් අපිට මේ view එක බලන්න නම් උදේ වෙනකම්ම ඉන්න වෙනවා. උදේ පාන්දර සීතල හුළඟත් එක්ක මෙතන මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. අපි ඉන්නේ කන්ද මුදුන නිසා අපිට මන්දාරම් ටවුන් එක හරිම ලස්සනට පහළින් පේනවා. ඉතින් මේකට මන්දාරම් නුවර කියන්න හේතුව තමයි අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව පහුවෙලා ඉර නැගීම වගේම අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව වේලාසනින් ඉර බහින එක. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ කබරගල ගෝනපිටිය පිදුරුතලාගල උඩගම්බල කියන කඳු වලින් වට වෙලා තමයි මේ මන්දාරම් නුවර පිහිටලා තියෙන්නේ. ඒක නිසා දවසේ වැඩි වෙලාවක් මන්දාරමේ තියෙන නිසා මේ නුවර මන්දාරම් නුවරයි කියලා හඳුන්වලා තියෙනවා. මන්දාරම් නුවර යනවාට කොළපතන ඇල්ල, පෙරගහන ඇල්ල, කබරගල ඇල්ල, ඇතාවැටුණු ඇල්ල, කළුපාලන් ඇල්ල කියන ඇලි පහ බලන්න යන්න පුළුවන්. මේ වගේ මේ හැමතැනම පුංචි පුංචි දිය ඇලි ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි හිටපු තැනට ඇතාවැටුණු ඇල්ල හිම ලස්සනට බලන්න පුළුවන් වුණා. ඉතින් අපි ඊළඟට ගියේ මන්දාරම් නුවර view point එක බලන්න. ඉතින් මන්දාරම් නුවර view point දෙකක් තියෙනවා. එකක් නුවර පාර වගේම නුවර එළිය පාරේ ඔයාලට view point එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩට ගියාම අංශක 360ක මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි ඊළඟට ගියේ මන්දාරම් නුවර එන හැමෝම යන කොළපතන ඇල්ල බලන්න. ඔයාලා වාහනයකින් වගේ එනවා නම් මෙතන මේ කොළපතන ඇල්ල කියන බෝඩ් එක ළඟ එහා පැත්තේ වාහන පාක් කරලා කිලෝමීටර් 2.5ක් විතර ගියාම අපිට කොළපතන ඇල්ල බලා ගන්න පුළුවන්.
ඇත්තටම කිව්වොත් මේ කොළපතන ඇල්ලට යන මාර්ගය නම් මාරම ලස්සනයි. ඉතින් කොච්චර දුර වුණත් අපිට ලොකු වෙහෙසක් දැනෙන්නේ නැහැ මේ මාර්ගයේ තියෙන සුන්දරත්වයත් එක්ක. ට 750ක් විතර ගියාට පස්සේ අපිට කොළපතන ඇල්ලේ ටිකට් කවුන්ටර් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට අපිට පොලිතීන් අපද්‍රව්‍ය එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ කොළපතන ඇල්ලේ අපිට නාන්නවත් කකුල් සෝදන්නවත් අපිට අවසර ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතන ජල පෝෂක කලාපයක් විදියට නම් කරලා තියෙනවා. කොළපතන ඇල්ල බලපු අපි ඊළඟට ගියේ කළුපාලම් මැල්ල බලන්න. ඉතින් මන්දාරම් නුවරේ යන වාහනට ආරක්ෂිතව නාන්න තියෙන සුන්දර ස්ථානයක් තමයි මේ කළුපාලම් මැල්ල. ඉතින් අපි කළුපාලම් මැල්ලෙන් නාලා අපි අපේ මන්දාරම් නුවර ගමනේ අවසානයට ආවා. ඉතින් ඔයාලත් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න Traveling Chana YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.